වෛද්‍යතුමනි මේ සේද කර්මය ගැන අපිට පොඩි විස්තරයක් කියන්න. හැබැයි මම දන්නවා අපේ ජනතාව අතර මේක ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ස්ටීම් බාත් කියලා. ස්ටීම් බාත් කිව්වම තමයි මේක ගැන විශේෂයෙන් මේ වෛද්‍ය ප්‍රතිකාර ගන්න දැනගෙන ඉන්නේ. ඒ නිසා මේ ගැන පොඩි විස්තරයක් කියන්න. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් අපේ මුඛ පරම්පරාගත වෙන වෙදකමේදී අපි මේක හඳුන්වන්නේ සිංහල ක්‍රමයට වේදුව කියලා. අපි ඉස්සර අපි ගාවට සර්පෙක් දෂ්ට කළා හරි මොලේ ලේ කැටියක් හිර වෙලා හරි ස්නායුගත රෝගයක් හොර යම් කිසි රෝගයක් හේතුවෙන් අපි ගඟට රෝගියෙ පැමිණුනහම අපි ශරීරයේ යාව ප්‍රකෘතිමත් කරගන්න. එයා අපි ගාව රෝගී තත්ත්වයකින් පෙරලා එන කෙනෙක් අපි ප්‍රකෘතිමත් කරගන්න එයාගේ ශරීරය වෙනස් කරන්න. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන අපවිත්‍ර කොටස් තුනක් තියෙනවා. මල, මුත්‍ර, පුරුෂය. පුරුෂ කියන්නේ දහඩිය. එතකොට අපි මේකෙන් කරන්නේ ඖෂධ. අපි සමහර විට සිහි නැති වෙච්ච රෝගියෙක් වෙන්න පුළුවන්. අපිට පැත්තක් පණ නැති රෝගියෙක් වෙයි, පැරලයිස් වෙච්ච රෝගියෙක් වෙන්න නැති. ඒ වගේ ආවහම අපි කරන්නේ ඉස්සර පැරණි අපේ ගෙවල් වල ලණු ඇඳක් අරගෙන ඒ ලණු ඇඳ උඩ බෙහෙත් කොළ අතුරලා මේක උඩ ගොඩක් දුරට මම අපච්චිත් එක දකින්න සිහි මූර්ඡා වෙච්ච රෝගියෙක් තමයි අපි කරන්නේ. එයාව තියලි වෙලා රෙද්දකින් වහලි වෙලා එයාව මේ ඇඟේ උෂ්ණත්ව ප්‍රමාණය වැඩි කරලා රුධිර ගමනාන්තය හදලා අර දහඩිය සේදය ලේවල අපිරිසිදු කොටස අයින් කරලා එයාට බෙහෙත් ඖෂධ ගල්වලා තමයි එයාව ප්‍රකෘති තත්ත්වයට ගොඩක් දුරට ගන්නෙ. එතකොට මේ ක්‍රමයේ ඇවිල්ලා සාමාන්‍ය ඉන්දියන් ක්‍රමයේ මේ ඇවිල්ලා මේකට කියන්නේ සරුණයික කියලා. මේකෙත් කරන්නේ ක්‍රියාවලියමයි අපි එදා පැරණි ලණු ඇඳේ කරපු එක තමයි අද මේ ස්ටීම් බොක්ස් එකක් හැටියට ගේන්නේ. මේක ඉන්දියාවෙන් පැමිණිච්ච දෙයක්. එතකොට අපි මේකෙදි කරන්නේ රෝගියාව මේ රෝගී වුණ පුද්ගලයෙක් නිරෝගී පුද්ගලයෙක් දෙකොට්ටාශයටම මේකේ ප්‍රයෝජනවත් වෙනවා. අපි උදාහරණයක් වශයෙන් කරනවා නම් අපි දවසේ 30 අපි රාජකාරී කරලා වැඩ කරලා වෙහෙස මහන්සි වුණාට පස්සේ අපේ ශරීරයේ ලේ ගමනාන්තයේ දුර්වලකම් ඇති වෙන්න පුළුවන්. ඒකට අපේ මේ ශරීරය ප්‍රකෘතිමත් කරගන්න තමයි අපි මේ වගේ දෙයක් අපි කරන්නේ. එතකොට අපි රෝගියා වින්දලා මේක සම්පූර්ණ දහ ගන්නනවා. එයාට අපි මේ හුමාලය අල්ලනවා. එතකොට මේකේ දැන් කසායක් තැඹිලා එන වතුර තමයි තියෙන්නේ. ඒක මේ රනිල පුලේ ශාක තමයි සියල්ල පාවිච්චි කරන්නේ අපි. මොකද දෙහිලෙල්ලක් මිරිකුවොත් සම්පූර්ණ අර ග්ලිසරින් එක වගේ වාෂ්පශීලී තෛල. ඒ කියන්නේ අපේ ප්‍රභා සංශ්ලේෂණය අපි ඉගෙන ගන්නවා ඉස්කෝලේ යන කාලේදී. එතකොට මේ කොලයක් මේ වගේ ගතියෙන් තියලා මේක හුමාලෙන් තැම්බුනාස්සේ මෙහෙම පොඩි වුණාට පස්සේ තෙත ගතියක් එනවා. මේක මුළු ශරීරයටම අපි ටැනික් එකක් වශයෙන් වාෂ්පශීලී තෛල රුධිර පද්ධතියට අපේ ශරීරයට හැමේ මේක රෝගී කට්ටිය නෙමෙයි නිරෝගීමත් කට්ටියට ශරීරයේ සර්විස් එකක් කරගන්න. ඒක උඩ මම තව ප්‍රශ්නයක් අහන්න කැමතියි. මොකද අපේ ඇත්තටම කැමති මේ වෛද්‍ය ප්‍රතිකාරය ගන්න දැනගන්න මේකට යොදන කොළ වර්ග සහ නිරෝගී කෙනෙක්. මොකද දැන් ගොඩක් මේක අපි අර කියන්නේ බියුටි කල්චර් කියලා කියන්නේ ශරීරය ලස්සනට තියාගන්න කියලා. ඒතර නිරෝගී කෙනෙක් මේකට ඇතුල් වුණාම වෙන ඒකෙන් ලැබෙන ප්‍රතිඵල සහ මේ දාන කොළ වර්ග තියනවා නම් සියල්ලම හරි. එහෙම නැත්නම් ඒ ගැන පුංචි විස්තරයක්. ඔව් දැන් අපි නිරෝගී පුජ්‍යලෙකුට ශරීරයේ එයාට රුධිර පද්ධතිය ප්‍රකෘතිමත් කරගන්න එය නැවත නැවතත් අපේ රුධිරය ගමන් කරලා මේ නහරවල ගැට ගැහෙන දේවල් අවපහ ගන්නන ගතිය ඒ සියලු දේ අපිට නැති කරගන්න පුළුවන් මේ හුමාලේ. මොකද හේතුව මෙතන තියෙන්නේ ගොඩක්ම වාත රෝග සම්බන්ධ වෙන මේ ඖෂධ. ඒකට පාවට්ටා, නික කොළ, කෝඹ කොළ, බෙලි කොළ ඒ වගේ කොළ රාශියක් තමයි එකතු කරලා මේ හුමාලේ අපි අල්ලන්නේ. ඒතකොට නිරෝගී පුද්ගලයෙකුට නිරෝගීකම රඳා පැවැත්ම සඳහා විශේෂයෙන් එතකොට මේක සාමාන්‍ය රෝගී පුද්ගලයන්ට විතරක් නෙමෙයි නිරෝගී පුද්ගලයන්ට ලෙඩක් අපි කියනවනේ ඔය ඉමුනිටි එක කියලා ජීව බලය අපි ඇති කරගන්නත් මේ සේද කර්මී කරන එක ඊටාම වැදගත්. අඩු ගානේ සතියකට සැරයක් කරනවා නම් ගොඩක් හොඳයි. නැත්තම් මේ මාසෙකට සැරයක්වත් අපි මේ සේද කර්මී යෙදෙනවා නම් හොඳයි. හැබැයි මේ සේද කර්මී කරන්න ඕනේ යම්කිසි අධ්‍යාපනයක් ලැබලා ඒ පැන පුරුදු මන අවබෝධයක් ඇති, රෝග පිළිබඳ මන අවබෝධයක් ඇති ලියාපදිංචි වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. පිළිගත්
වෛද්‍යවරයෙක් යටතේ මේ කරාට ප්‍රශ්නයක් නැහැ. නැතුව පංගුවක් අවස්ථා රෝගී අවස්ථා තියෙනවා, රෝගීන්ගේ ඉදිරියට මතුවෙන රෝගී අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවේදී එහෙම වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය නැතුව හිතුමතේ කරන්න ගියොත් මේකෙන් අනිත් පැත්තට ප්‍රතිඵල මේ ලැබෙනවා. ඒ නිසා මේක නිරෝගී බව රඳා පවත්වා ගන්න විශේෂ වැදගත් වෙනවා. අපේ සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් අර වාහනයක් හොදලා සර්විස් කරනවා වගේ තමයි අපේ ශරීරය සර්විස් කරන්නේ. මේක පිටින් කරන අපේ මේ පිරිසිදු කිරීමක්. යටියන වෙත මැදුර